fear of rejection නැත්තම් ප්‍රතික්ෂේප වීමට තියෙන බය. ප්‍රතික්ෂේප වෙයිදෝ කියන බය සේල් එකක් කරන්න යද්දී ඒක ඉදිරියට අරගෙන ආවොත් ගොඩක් වෙලාවට සේල් එක කොහොමත් කරන්න ලැබෙන්නේ නැහැ. එතකොට මේක අනිත් පැත්ත හරවන්නේ කොහොමද? අද වැඩසටහන සුවිශේෂී වන්නේ මගේ තියෙන ප්‍රධානම විශේෂඥ දැනුමක් වන සේල්ස් කෝචින් නැත්නම් විකුණුම්කරණය කියන මගේ විශේෂඥ දැනුමෙන් පොඩි කොටසක් තමයි අද ඉදිරිපත් වෙන්නේ. ඒතර ආරම්භයේදී කියන්න ඕනේ දැන් මාව සෑහෙන පිරිසක් දැන් හඳුනාගනිමින් සිටිනවානේ ලෝකෙ පුරා විශාල පිරිසක් ශ්‍රී ලාංකිකයෝ. ඒක මගේ මේන් සිංහල YouTube channel එකෙන් තමයි ප්‍රසිද්ධ වෙන්න පටන් ගත්තේ. හැබැයි මේ සියල්ලට කලින් තවත් අවුරුදු ගානක ඉතිහාසයක් තියෙනවා මම. ඒ කාලයේ අතරතුර ඉතාමත්ම සුළු පිරිසක් කෝපරේට් වර්ල්ඩ් එකේ ආයතන ප්‍රධානීන්, කෝපරේට් ලීඩර්ස්ලා, ඒ වගේ ඉතාමත් සුළු පිරිසක් නිශ්චයක තමයි මම හිටියේ. අවුරුදු ගණනාවක් යනකම්. එතකොට ඒ අතර ලීඩර්ෂිප් කෝචින් සහ සේල්ස් කෝචින් තමයි මම එයාට පුහුණු කළේ. එයාගේ ගෞරවයට පාත්‍රුනේ මොකද මම දාර්ශනිකමය විදිහට අධ්‍යාත්මය සම්බන්ධ කරලා, විද්‍යාව සම්බන්ධ කරලා, සංස්කෘතිය, අපේ ජාතික අනන්‍යතාවය ඔක්කොම එකතු කරලා තමයි ඒක කළේ. කිසිම දකුණු ආසියාවේ කිසිම කෙනෙක් ඒ විදිහට දැක්මක් අරගෙන තිබෙන්නේ නැහැ. විදේශිකයෝ බොහෝ ප්‍රමාණයක් මේ රටවලට, ලංකාවට සහ අනිත් රටවල ගෙනල්ලා සේල්ස් කෝචින් කරනවා. ඒක විශාල ප්‍රමාණයක් අසාර්ථකයි. ඒතර ඒ අසාර්ථකත්වය සිද්ධ වුණේ මේ ග්‍රවුන්ඩ් නොලෙජ්, ග්‍රවුන්ඩ් එක්ස්පර්ටීස් එක නැති නිසා. ඒතර ඒකෙන් යමක් මම ඉදිරිපත් කරා. විශාල ප්‍රමාණයක් ව්‍යවසායකයෝ අහගෙන ඉන්නවා. අපි හැමෝම දන්න දෙයක් නේ ව්‍යාපාරිකයෝ විදිහට සේල්ස් තමයි ඔක්සිජන්. අපේ ශරීරයක් කියලා හිතුවොත් ව්‍යාපාරේ සේල්ස් කියන්නේ අපේ ඒ ශරීරයට අවශ්‍ය ඔක්සිජන් වගේ. සේල්ස් නැත්තම් මොනවා තිබ්බත් ප්‍රොඩක්ට් එක කොච්චර හොඳ වුණත්, කොච්චර දක්ෂයෙක් වුණත් ඒක ඇත්තටම වැඩක් වෙන්නේ නැහැ, ව්‍යාපාරය පවතින්නේ නැහැ. එතකොට මේ සේල් එකක් කරද්දී සිද්ධ වෙන ලොකුම මානසික ප්‍රශ්නයක් තමයි මම අද ඉදිරිපත් කරන්නේ. ඒක තමයි fear of rejection. fear of rejection නැත්තම් ප්‍රතික්ෂේප වීමට තියෙන බය. ප්‍රතික්ෂේප වෙයිදෝ කියන බය සේල් එකක් කරන්න යද්දී ඒක ඉදිරියට අරගෙන ආවොත් අනිවාර්යයෙන්ම Tamanට 100%ක් මට ගැරන්ටි කරලා කියන්න පුළුවන් high value එකකට, ඉහළ වටිනාකමකට ඒ සේල් එක කරන්න ලැබෙන්නේ නැහැ. ගොඩක් වෙලාවට සේල් එක කොහොමත් කරන්න ලැබෙන්නේ නැහැ. fear of rejection. මේක මම කෝච් කරපු සියලුම ශේත්‍රවල මම දැක්කා. මුල්ලිම ආයතනය, IT, ටෙලිකොම් කම්පනීස්, මැනුෆැක්චරින්, ඔය සියලුම ආයතනවල මම දැක්කා යම් කිසි විදිහකට මේ fear of rejection තියෙනවා. සමහරට වැඩිපුර තියෙනවා, සමහරට අඩුවෙන් තියෙනවා. එතකොට මේකෙන් වෙන්නේ තමන්ගේ ඒ ප්‍රසන්ටේෂන් එක, තමන් ඉදිරිපත් කරන ඒ තියෙන හැකියාව සහ ඉදිරිපත් කරන ක්‍රමය නොපෙනී. මේ fear of rejection කියන එක අහුවෙන්නේ නැහනේ. ද්‍රව්‍යයක් විතර නැත්තම් ඒක හරියට කාටවත් අහුවෙන්නේ නැහැ. තමන්ගේ මානසික තත්වයක තියෙන දෙයක්. හැබැයි තමන් ඉදිරිපත් කරන දේ සම්පූර්ණයෙන් පාලනය කරනවා මේ fear of rejection කියන මානසික තත්ත්වය හරහා. මේක නිකන් හැඟීමක් විතරක් නෙමෙයි. මට බයක් හිතෙනවා සේල්ස් කරන්න යද්දී මේක නිකන් හැඟීමක් විතරක් නෙමෙයි. මේක බොහොම ගැඹුරු මානසික තත්ත්වයක්. ඒතර මේ තමන්ගේ වහන්න තම කොච්චර සමහරකට හොඳ සේල්, හොඳ ඔපචුනිටිස් තියෙනවා කියලා දන්නවා මෙන්න මේ තැන්වල, මෙන්න මේ පුද්ගලයෝ ගාව. හැබැයි සමහරකට දැකලා තියෙනවා තමන් ඒ සේල් එකට ඉදිරිපත් වෙන්නේවත් නැහැ. ඉදිරිපත් වෙන්නේ නැතුව පස්සක ගහ ඉන්නවා මේක නැති වෙයිදෝ කියන බය. එහෙම නැත්තම් යම්කිසි සේල් එකක් කරන්න ගිහිල්ලා කොච්චර අවස්ථා තියෙනවද තමන් ඉතාමත්ම ආරක්ෂාකාරීව හරි පරිස්සමෙන්, ඉංග්‍රීසියෙන් කියන්නේ playing it safe කියලා. හරි පරිස්සමෙන් විදුරු භාණ්ඩයක් අතේ තියන් ඉන්නවා වගේ තමන් හැසිරිච්ච අවස්ථා තියෙනවද සේල් එක ඉස්සරහා. මේක මොකද මේක නැති වෙයි කියලා බයෙන්, හරි අමාරුවෙන් බයෙන් තමයි වචන ඉදිරිපත් කරන. හරි කුලෑටි, අර බයෙන් ගැහෙන හා පැටියෙක් වගේ හරි පරිස්සමෙන් ඉදිරිපත් කරන වෙලාවල් තියෙනවද? ඒ fear of rejection, ප්‍රතික්ෂේප වීමේ තියෙන බය තමයි එතන වැඩ කරන්නේ. එතකොට මේ ප්‍රතික්ෂේප වීම කියන බයෙන් මොකක්ද ඇත්තටම වෙන්නේ? මේ බය තමන්ගේ චිත්තය ඇතුළට රිංගුවට පස්සේ මේක හැම තැනටම පැතිරෙනවා. හැම තැනටම පැතිරෙනවා. තමන්ගේ තියෙන විභාවය එන්න ඒකේ තියෙන දීප්තිය අඩු වෙනවා. එතකොට ඒත් එක්කම non verbal communication, වාචිකයෙන් තොරව අපේ තියෙන සංනිවේදනය තමයි අපේ තියෙන බරපතලම සහ බලගතුම සංනිවේදනය.
වචනලි මොනා කිව්වා තමන්ගේ හැසිරීමෙන් තමන්ගේ ටෝනැලිටි එකෙන් තමන්ගේ බොඩි ලැන්ග්වේජ් එකෙන් ශරීරය තමන් හසුරුවන ආකාරයෙන් කොටිම තමන් එතනට ඇවිල්ලා ඉඳගන්න විදිහෙන් වර්චුවල් ඔන්ලයින් කෝල් එකකින් වුණත් තමන්ගේ එතන මූණ ඉරියව් පේන හැටි ටෝනැලිටි මේ හැම දෙයකින්ම තමන් ඔය බය නිර්වාචිකව තමන් sannivedanaya කරනවා. එතකොට මනෝවිද්‍යාත්මක විශේෂඥයෙක් නොවුනත් තමන්ගේ ගැනුම්කරුවා ඔහුට හැට එක හැඟීමක් ලෙස දැනෙනවා. මේ හැඟීම ඒ පුද්ගලයාගේ බය ට්‍රිගර් කරන අවසර. මෙතන මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා, සැකයක් තියෙනවා. මේ පුද්ගලයාට එච්චරම විශ්වාසයක් නැහැ මේ පුද්ගලයා ඉදිරිපත් කරන දේ පිළිබඳව. එතකොට මේක ඩීකෝඩ් වෙනවා. එහෙම විශ්වාසයක් නැත්තම් ඒ කියන්නේ මෙයාට එච්චර එක පළපුරුද්දක් නැහැ. මෙයාට ලොකු ගැනුම්කරුවන් විශාල ප්‍රමාණයක් නැහැ. ඒකයි මේ මෙච්චර බය හැසිරෙන්නේ. එහෙම විශාල සේල්ස් ප්‍රමාණයක් මට සිද්ධ වෙන්නේ නැත්නම් ඒ කියන්නේ මේ ඇත්තට සාර්ථක පුද්ගලෙක් නෙමෙයි මේ භාණ්ඩ සේවාව සම්බන්ධයෙන්. ඔය වගේ ලේයර්ස් වලට දන්නේම නැතුව යහන් ඉන්න පුද්ගලයාගේ හිත වැඩ කරනවා. එතකොට ඒ නිසාම මේ පුද්ගලයා ඒ සේල් එක රිජෙක්ට් කරන්න, ප්‍රතික්ෂේප කරන්න තියෙන අවස්ථා අතිශයින්ම වැඩි. එතකොට භාණ්ඩ සේවාව සමහරට හොඳ උසස් භාණ්ඩයක් වෙන්න පුළුවන්, සේවාවක් වෙන්න පුළුවන්, හොඳ ක්වොලිටි ගතින් අනර්ග වෙන්න පුළුවන්. අවසනාවට තමන්ගේ මේ තිබ්බ චරිතයේ ප්‍රශ්නයක්, මානසික ප්‍රශ්නයක් නිසා, ඝට්ටනයක් නිසා ඒ අවස්ථාව මගහැරලා යනවා. මේක අති බහුතරයට ලංකාවේ තියෙන, දකුණු ආසියාවෙම තියෙනවා. මේක සංස්කෘතිය විසින් එක එක නොයෙකුත් ආගම් ඇදහිලි විශ්වාස නිසා, වැරදිට අල්ලගත්තු නිසා, තමන්ගේ පරිසරය නිසා, ඔය වගේ විවිධාකාර හේතු නිසා තමයි මේක එන්නේ. එතන මේ පුද්ගලයන්ගේ තියෙන තව චරිත ලක්ෂණයක් තමයි පුළුවන් තරම් අඩුවෙන් තමන්ගේ භාණ්ඩ සේවාව විකුණන්න බලන. පුළුවන් තරම් උත්සාහ කරනවා ඩිස්කවුන්ට් එකක් දෙන්න. ඔරිජිනල් ප්‍රයිස් එකක් එක්ක 1000යි කියලා කියාගෙන ගිය පුද්ගලයා අන්තිමට 100ට විකුණන තැනට වැටෙනවා. මොකද මේකේ ප්‍රීමියම් රේට් එකක්, ඉහළ වටිනාකමක් ලබා ගන්න තමන්ට ආත්ම ශක්තියක් නැති වෙලා යනවා. ඒ අතර පිච් කරන්න නැත්නම් ප්‍රසන්ට් කරන්න, ඉදිරිපත් කරන්න ගියාම ප්‍රසන්ටේෂන් එකේදී ඕවර් එක්ස්ප්ලනේෂන් එකක් අධිකව එක විස්තර කරන්න පටන් ගන්නවා. මේකත් මේ අනවශ්‍ය වචන ගොඩාක් පාවිච්චි කරලා ස්ලයිඩ් එක 75ක් විතර තියෙන ස්ලයිඩ්ස් මේ භාණ්ඩ සේවාව ඉදිරිපත් කරන්න. මම පහුගිය අවුරුදු 5 කිසිම ස්ලයිඩ් එකක් පාවිච්චි කරලා නැහැ මගේ භාණ්ඩ සේවාව ලංකාව ඇතුළේ හෝ විදේශයකදී ඒක ඉදිරිපත් කිරීමේදී. ඒක කරන ක්‍රමවේද තියෙනවා. ඒක ස්ලයිඩ් එකක් ප්‍රසන්ටේෂන් කරන්න එපා කියන එක නෙමෙයි, මේක මතම පදනම් වෙලා මේකේ මෙලිලා ඉන්න එපා කියලා මම කියන්නේ. ඒකෙන් තමන්ගේ සේල් එක සිද්ධ වෙන්නේ නැහැ. එතකොට ඕවර් එක්ස්ප්ලනේෂන් කියන්නේ ඒක අධික විස්තර කිරීමෙනුත් තමන් නිර්වාචිකව කමියුනිකේට් කරන, සංවේදනය කරන තමන්ගේ භාණ්ඩ සේවාව එච්චර වටින දෙයක් නෙමෙයි. තමන්ට යම් කිසි තියෙනවා ඩෙස්පරේෂන් එක. මේක නැති වේදෝ කියන බයක්, සැකක් එක්ක තමයි මේ පුද්ගලයා කතා කරන්නේ කියන එක ඒ අනිත් පුද්ගලයන්ට දැනෙනවා. ඒත් එක්කම අනිත් චරිත ලක්ෂණය තමයි ඒ සේවා දායකයා ඉදිරියේ තමන් බලන පුළුවන් තරම් තමන් කොච්චර සුදුසුයිද කියලා ඒ පුද්ගලයාව දිනන්න පුදුමාකාර උත්සාහයක්, අනවශ්‍ය උත්සාහයක නිරත වෙනවා. හැම පැත්තෙම තමන් බලන හොඳ පුද්ගලෙක්, තමන් උසස් පුද්ගලෙක්, තමන්ගේ භාණ්ඩ සේවාව හරි වටිනවා, මාව වටිනවා කියලා ඒ පුද්ගලයාට පෙන්වන්න හදනවා. ඒ පුද්ගලයා ඉස්සර තමන් ක්වොලිෆයිඩ් කියලා පෙන්වන්න පුදුමාකාර උත්සාහයක නිරත වෙනවා. ඒ අතර තමන්ගේ භාණ්ඩ සේවාව අරගෙන ගිහිල්ලා පෙන්නලා අහනවා මේක මේ සංනිවේදන වැඩිපුරම යන්නේ සීකින් වැලිඩේෂන් කියලා ඉංග්‍රීසියෙන් කියන්නේ. තමන් අහනවා තමන්ගේ හැසිරීම තනිකර මේක හොඳයි නේද? සර් මේක හොඳයි නේද මේ ප්‍රොඩක්ට් එක? මේ ගාන කමක් නැද්ද මේක? ඔය වගේ ඔය හා සමාන සංනිවේදන හුවමාරු වෙනවා. මේ වෙලාව ඔක්කොම fear of rejection එක හරහා සිද්ධ වෙන දේවල්. එතකොට මේක අනිත් පැත්ත හරවන්නේ කොහොමද? අනිත් පැත්ත හරවන ක්‍රමවේදය තමයි පළවෙනියෙන්ම තමන්ගේ වටිනාකම, self worth එක, තමන්ගේ වටිනාකම තමන් අඳුන ගන්න ඕනේ. ඒක දියුණු කර ගන්න ඕනේ. ඊටම නුදුරු දවසක මගේ ප්‍රධාන channel එකේ self worth එක සම්බන්ධයෙන් වීඩියෝ එකක් යනවා. ඒක බලන්න. ඒක ලොකු මෙහෙයුමක උත්සාහයක්. ඒ වීඩියෝ එක අනිවාර්යෙන් බලන්න. තව සති සමහරට කිහිපයකින් මේ වීඩියෝ එක පළ කරාට පස්සේ ඒක පළ වෙයි. self worth එක ඇත්තටම මුළු රටක් විදිහටම අපේ වටිනාකම හැලුවට ලක් කරගෙන තියෙන්නේ එහෙමයි කියලා බොරුවට අපිට උගන්වලා තියෙන්නේ.
සිංහයන්ට තමන් සිංහයන් නෙමෙයි තමන් බැටළුවන් කියලා කාලාන්තරයක් මුළුල්ලේ උගන්නලා තියෙනවා. බොරුවක් උගන්නලා තියෙනවා. ඒ බොරුව විශ්වාස කරගෙන ආපු පරම්පරා 25ක් විතර දැන් තියෙනවා. පොඩි කාලයක් නෙමෙයි. ඒතර මුලින්ම අපි එතනින් පටන් ගන්න ඕනේ බේස් එකක් විදියට. ඊට පස්සේ තමන් තනිවම තමන්ගේ මේ ශේත්‍රය ඇතුලේ තමන්ට තියෙන වටිනාකම තමන් ඉහළ තැනකට නම් ගන්නක ඕනේ. අනිවාර්යයෙන්ම raise your standard, raise your value. ඒක ඇතුලෙන් තමන්ගේ තියෙන identity එක, තමන්ගේ අනන්‍යතාවයක් මත තමයි ඒක මුලින්ම කරන්න ඕනේ. ඒ මත තමයි කරන ඕන සේවාවක් භාණ්ඩයක් මුලින්ම ගොඩනගන්න ඕනේ. අතෝ හිතන්න එපා මේ හදපු භාණ්ඩය සේවාව මත මට හොඳ වටිනාකමක් ලැබෙනවා කියලා. එහෙම හිතපු නිසා තමයි ඊටාමත්ම මන්දගාමී ගමනක මේ රටම තාම නිරත වෙන්නේ. ඒක මුලින්ම වැලියු එක දෙන්න ඕනේ තමන්ට. ඊට පස්සේ මතක තියාගන්න දැන් මම ඉස්සෙල්ලා කිව්වේ මේ තමන් කොච්චර ක්වොලිෆයිඩ්ද කියලා පෙන්වන්න හදනවා කියලා ක්ලයන්ට්. ඕක අනිත් පැත්ත හරවන්න ඕනේ. කරන ක්‍රමවේදයක් තියෙනවා. මම මේකේ මේ රහස ඉදිරිපත් කරන්නේ සීක්‍රට් එක මෙතොඩොලොජි එක මං ගාව තියෙනවා. සීලු ක්‍රමවේදය. එතකොට අපි කැමති නැද්ද? අපි ඇත්තටම වැඩ කරන්න කැමති සේවාදායකින් එක්ක වැඩ කරන්න. අපි කැමතිද කොහොම හරි සෙල් එකක් කරලා කවුරු කෙනෙක් එනවා ඊට පස්සේ මාර හිසේ රදේ ඒ මිනිහා ඒ සේල් එකේ ඒ සේල් සයිකල් එකේ ඉන්න තාක්කල් පුදුමාකාර හිස රදයක්. එහෙම නැද්ද කට්ටිය? ඒතර ඒ වගේ ඇත් එක්ක ඒ වගේ 100ක් આવොත් මොකද වෙන්නේ? තමන්ගේ මානසික ශාරීරිකව හැම පැත්තෙම තමන්ට කොච්චර අපහසුතාවයට දුකට පත් වෙනවද? එතකොට අපි පෙන්වන්න ඕනේ හරිනම් ඉන්න ඕන තැන අපි කැමති මොන වගේ ක්ලයන්ට්ස්ලාත් එක්ක වැඩ කරන්නද? මම හොයන ක්ලයන්ට්ගේ මම හොයන ගණුම්කරුවගේ මොන වගේ චරිත ලක්ෂණයක් තියෙන්න ඕනේ? මොන වගේ හැසිරීමක්ද අපිත් එක්ක තියෙන්න ඕනේ? මොන වගේ ගනුදෙනුවක්ද අපිත් එක්ක තියෙන්න ඕනේ? හැසිරීමක්ද තියෙන්න ඕනේ? මෙන්න මේ වගේ ස්ටෑන්ඩඩ් එකක් ප්‍රමිතියකට හැසිරෙන ගැනුම්කරුවන්ව තමයි මම හොයන්නේ කියන දේ අපි ඉදිරිපත් කරන්න ඕනේ. ඒක හරියට ඉදිරිපත් කරන්න ඉගෙන ගත්තට පස්සේ ගේම් එක හැරෙනවා අනිත් පැත්තට. දැන් ක්ලයන්ට්ට සිද්ධ වෙනවා ඒ පුද්ගලයාට පිච් කරන්න ඉදිරිපත් කරන්න සිද්ධ වෙනවා ඒ පුද්ගලයා කොච්චර සුදුසුද තමන්ගේ නෙට්වර්ක් එක ඇතුළට තමන්ගේ භාණ්ඩ සේවා ලබාගෙන තැනට එන්න. මේක තමයි හරිම ක්‍රමය. හැබැයි එහෙම කරන්න දියුණු කරගත යුතු ප්‍රධානම දේ තමයි තමන්ගේ චරිතය, තමන්ගේ ආත්ම විශ්වාසය, තමන්ගේ භාණ්ඩ සේවාව. ඒකට මම කලින් වීඩියෝ එක මුලින්ම කිව්වේ go all in with one product කියලා. එක භාණ්ඩයක් හෝ සේවාවක් නම් තමන් ගැඹුරින්ම අධ්‍යයනය කරන්නේ. එතකොට එකකින් විශේෂඥයෙක් වෙන්න පුළුවන් අවස්ථාව ඉතාමත් වැඩි. එක දෙක කරපු ගමන් එක දෙකට බෙදෙනවා. කාලය, තමන්ගේ සිතුවිලි, හිතන හැටි ඔක්කොම දෙකට බෙදෙනවා. එතකොට ඒක භාණ්ඩය ඇතුලේ තවත් මේක ඇතුලේ ගොඩාක් තව කැරක්ටරිස්ටික්ස් තියෙනවා. තව ගොඩාක් මේ ගැඹුරට යන්න තියෙනවා. ඒ කියන අවබෝධය ඇති කරගන්න. ඒතර ඒ විදිහට තමයි විශේෂඥයෙක් වෙන අතරේ ওই විදිහට චරිතය දිනු කරගත්තොත් අන්න එතකොට තවන්ට ওই fear of rejection කියන එක අයින් වෙන්න පටන් ගන්නවා. high value ඉහළ ප්‍රමිතියකට ඉහළ මිලකට තමන්ගේ භාණ්ඩ සේවාවන් තවන්ට ඉදිරිපත් කරන්න ලැබෙනවා. අවසාන වශයෙන් ලංකාවේ තියෙන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි ලස්සනට ප්‍රසන්ට් කරන කට්ටියත් ඉන්නවා. හොඳට සේල්ස් මීටිං කොහොම හරි කරලා මීටින්ග්ස් ගන්න කට්ටියත් ඉන්නවා. හැබැයි සේල් එකක් ක්ලෝස් කරන්න හරිම මැලිකමක් මදිකමක් තියෙනවා. අපි මේ මුදල මෙන්න මේක ගාන මෙන්න මේක තමයි මේක ගාන මේක වටිනාකම අපිට මේ මුදල තමන්ට දැන් ලබා දෙන්න. සමහරට කොටස් වශයෙන් කොහොම හරි ඒ මුදල ලබා දෙන්න අවශ්‍ය agreement එක අවශ්‍ය ඒ එකගත්වය අපි මේක කරමු. හරි එහෙනම් මෙතෙන් අත්සන් කරන්න මේ චෙක් එක දෙන්න මෙන්න ඉන්වොයිස් එක මෙන්න මේ ගාන බැංක් එකට ට්‍රාන්ස්ෆර් කරන්න. මේක කියාගන්න බෑ අති බහුතරයට. සේල්ස් ටීම්ස් ඇති වෙන්න මම කෝච් කරලා දැක්ක දෙයක් තමයි ඒක. එතෙන්ට ඇවිල්ලා සමහරට සතියෙන් විතර ක්ලෝස් කරන තැනට ඇවිල්ලා ක්ලෝස් කරන තැන මාස ගණන් අදින ඕන තරම් අය ඉන්නවා. මේක තමන්ගේ චරිතයේ තියෙන දුර්වලකම. මේක හදන්න ඕනේ. මේක එන ක්‍රම ගැඹුරටම ගියාම අපේ සංස්කෘතිය අපේ ආගම වැරදිට අල්ලගත්තු දේවල් අපේ ජාතික අනන්‍යතාවය ඔය වගේ ගොඩාක් දේවල් එනවා. රටේ ආර්ථිකය පිළිබඳ තමන්ගේ තියෙන මතිමතාන්තර මේ හැම දෙයක්ම හොල්මන් කරනවා. ඉතින් මේ ක්‍රමවේදය තමයි මගේ සේල්ස් ඇක්සලරේටර් ප්‍රෝග්‍රෑම් එකේ ඉතාමත්ම ක්‍රමවත්ව ඉතාමත්ම ගැඹුරින් ඉදිරිපත් කරන්නේ සතිය 12ක් 14ක් අතර කාලයක් අරගෙන.
කවදරි අපේ එහම විවෘත කරන වෙලාවට අලුත් බැච්චයක් ගද්දි තමන්ට ඒකට එකතු වෙන්න පුළුවන්න මුදලක් එකතු කරන්න ඕනන් තමන්ගේ ව්‍යාපාරය දියුණු කරන්න ඒ ප්‍රෝග්‍රෑම් එකට එකතු වෙන්න මුදල එකතු කරන්න කියලා අධිෂ්ඨාන කරගන්න තමන් ඒකට ලැහැස්ති වෙන්න අපි බලමු තවත් වෙන ක්‍රමවලින් පුළුවන් උදව් කරන්න කියලා මේ විඩියෝ එකෙන් ප්‍රධානම දේ තමයි දැනගන්න ඕනේ මුලින්ම ප්‍රශ්නයක් තියෙනවා කියලා තේරුම් ගන්න ඕනේ මොකක්ද ඒ ප්‍රශ්නේ කොහෙද තියෙන්නේ කියලා තේරුම් ගන්න ඕනේ එතකොට fear of rejection කියන ප්‍රශ්නේ තමන්ට තියෙනවද ඒ ප්‍රශ්නය මොන විදිහටද බලපාන්නේ ඒකෙන් සිද්ධ වෙන පාඩු තමන්ට ඇත්තටම දමසුළු මුදලක් ව්‍යාපාර කර අමාරුවෙන් ඉන්න පුද්ගලයාට ලක්ෂ 10ක් ලබා ගන්න ඉතාමත්ම ලෙහෙසි අවස්ථාව විශාල ප්‍රමාණයක් දැන් පහු කරන් ඉන්න ඇති ලක්ෂ 10ක් හම්බ කරන මිනිහට කෝටියක් මාසෙට හම්බ කරන ක්‍රම විශාල opportunities පහු කරන් ඉන්න ඇති එතකොට මේ ක්‍රමය ඉගෙන ගත්තා නම් අනිවාර්යයෙන්ම තමන්ට ඒ opportunities ඒ අවස්ථා තමන්ට මුදල් බවට ආදායමක් බවට පත් කරගන්න පුළුවන්. ඒක තමයි ඉදිරිපත් කරන්න ඕනුනේ. එහෙනම් ඊටම සන්තෝෂයි. වෙලාව අරගෙන මේ වීඩියෝ වැඩසටහන බැලුවට කමෙන්ට් එකක් දාලා කියන්න තව මොනවද තියෙන ප්‍රශ්න. මේ ප්‍රශ්නය තමන්ටත් තියෙනවද අපි බලමු මොනවද අවබෝධ වුනේ කියලා කමෙන්ට් එකක් දාලා කියන්න. එතකොට අපි බලන්න ටීම් එකක් විදිහට මේක අපිට මෙතන තවත් උදව් කරන්න අවශ්‍ය දේවල් සහ මගේ ඉස්සරහට මම හිතන් ඉන්නවා මේ channel එකේ ප්‍රශ්න උත්තර වැඩසටහනක් කරන්න. මේ විඩියෝක පල කරන දවසේදී මම හිතන්නේ අපි 7800ක් විතර සබ්ස්ක්‍රයිබර්ස්ලා ඉන්නවා 10000 සම්පූර්ණ වෙච්ච දවසේ අපි සජීවී යන්න කියලා හිතාගෙන ඉන්නවා. එතකොට ව්‍යාපාර ප්‍රශ්න වලට උත්තර දෙන්න. ඒකින්ද පුළුවන් තරම් මේක සබ්ස්ක්‍රයිබ් කරන්න. පුළුවන් තරම් ව්‍යාපාරක ප්‍රජාව ලස්සන අහිංසක සුන්දර බලාපොරොත්තු තියෙන අපි ශ්‍රී ලාංකිකයන් අතර පුළුවන් තරම් මේක බෙදා හදා ගන්න. ඊටම සන්තෝෂයි. එහෙනම් අපි තවත් වැඩසටහනකින් මුණ ගැසෙමු. සියලු දෙනාටම ජය වේවා.